කට්ටිය තාම ජොයින් වෙලා නැහැ වගේ. හරි. හරි. අද මෙහෙමයි. දැන් අපි මේ වැඩේ ඉදි කරනවා කිව්වේ මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා. මේකෙදි කරන්නේ මේ දැන් 2027 ළමයි ටාගට් කරලා තමයි වැඩේ කරන් යන්නේ. මේකෙදි කරන්නේ අපි මේ ඔයාලට දැන් යාන්ත්‍රික විද්‍යාව ඉවර වෙන්න ළඟයිනේ. ඒකින් හින්දා යාන්ත්‍රික විද්‍යාව පාඩමේ තිබ්බ අර මූලික ඒ කියන්නේ ටටක් ගාලා අත්‍යවශ්‍ය තියරි ටික මතක් කරලා ඒකින් පාස් පේපර්ස් ගණන් ටිකක් මේ කතා කරගෙන යන වැඩක් තමයි කරන්නේ. හරිද? එතකොට ඒක කරන්න යනකොට මේ අපිට දැන් ප්‍රශ්න ටිකක් කරනවා අපි පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් තමයි කරන්නේ හැම වෙලෙම. මේ සාමාන්‍යයෙන් මේක ගොඩාක් වෙලාවක් ගන්න නැහැ. ඔයාලත් එක්ක මම සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් අතර කාලයක් අරගෙන වැඩේ සාකච්ඡා කරලා ලයිව් එකේ හිම ඉවරයක් කරලා දානවා. ඔයාලටත් සතියට පැය භාගයක් වෙන් කරන්න බැරි කම නැහැ නේ. ඔය අමතක වෙච්ච ටික මේ මතක් කරගන්න. ඒක හින්දා අපි මේ වැඩේ කරගෙන අර දැනෙන්නේ නැතුව වැඩේ ඉවර වෙයි මාස දෙකක් විතර යද්දි හිමින් සැරේ මාස දෙකක් යන හිඟුන්නේ නැහැ. කහමාරක් වගේ යනකොට වැඩේ ඉවර වෙයි. හරිද? හරි. හරි. එතකොට හරි කට්ටිය ජොයින් වෙලා ඉන්නවා. හරි. අද අපි එහෙනම් චලිත සමීකරණ වලින් වැඩේ පටන් ගමු. මතකද චලිත සමීකරණ වැඩේ? මේවයි චලිත සමීකරණ වල. චලිත සමීකරණ වල ප්‍රධාන ඒවා තුනක් තිබ්බා. තව අර පොඩි මේ එක සමීකරණකුත් තිබ්බා. ඔකෙම වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ අපිට තුනයි. නේද? හරි. හරි. ඔයාලට අවුලක් නැහැ නේද? හරි. එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. මම මුලින්ම මේක අර නිකන් පල්හැලි කියෝ වෙනම කියෝ ඉන්නේ ටක් ගාලා තීර ටික කතා කරලා ගණන් හදුවා එච්චරයි. හරිද? එතකොට පළවෙනි මේක අපේ චලිත සමීකරණය මොකද්ද? එදා සිට මෙදා තුර මේ හරි පේනව නේද බලන්න? ඕනේ. හරි. ඊට පස්සේ ඊළඟ v සමානයි u ධන at. ඊට පස්සේ තව මේ චලිත සමීකරණයක් තිබ්බා s සමානයි ut ධන භාගයක් at වර්ගය. හරිද? ඊට පස්සේ තව තිබ්බා v වර්ග සමානයි u වර්ගය ධන 2 as මේ a. හරිද? හරි. එතකොට මේ ওই ටික තමයි අපිට තිබ්බ චලිත සමීකරණ ප්‍රධානම තුන් දෙනා. හරිද? ඊට පස්සේ තව එකක් තිබ්බා මේ මෙන්න මෙයාව s සමානයි u ධන v බෙදීම 2t. හරිද? ඔන්න ඔය ප්‍රධාන චලිත සමීකරණ හතරයි. ඕකෙන් වැඩිම පාවිච්චි වෙන්නේ අපි මෙන්න මේ තුන් දෙනා. නේද? මතක චලිත සමීකරණ වල. මේවා නම් ගොඩක් අයට මතක ඇති. කමන්නේ අපි වැඩේ සම්පූර්ණයෙන්ම පාඩම් කරන හින්දා මේකත් කරගෙන යමු. හරිද? හරි. මේ තුන් දෙනා තමයි මේක ප්‍රධානම පාවිච්චි උනේ නේ. හරි. එතකොට චලිත සමීකරණ ගානක් ගත්තාම මෙයාලගේ ඉන්නවා පද පහක්. මොනවද පද පහ? මෙයාලගේ ඉන්නවා v ඉන්නවා. v කියන්නේ මොකද්ද? අවසාන ප්‍රවේගය. ඊට පස්සේ u ඉන්නවා. හරිද? ඊට පස්සේ a ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා s ඉන්නවා t ඉන්නවා. ඔන්න ඔය පද පහනේ ඉන්නේ. හරිද? චලිත සමීකරණ ගානක් ගත්තාම ඔන්න ඔය පද පහ තමයි ඉන්නේ. හරිද? ඔය පද පහෙන් හැම වෙලේම අපිට පස් දෙනාම දෙන්නේ නැහැ. හරිද? මේකද වෙන්නේ හැම වෙලේම එක්ක තුන් දෙනෙක් විතර දීලා දෙන්නෙක්ව නොදී අපිට මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. හරිද? හැබැයි මේ පද පහ ගත්තට පස්සේ මේ පද පහෙන් වැදගත්ම එක තමයි මෙන්න මේ a කියන එක කෙනා. ඇයි ඒ මං එහෙම කිව්වේ? හරිද? මේ පද පහෙන් වැදගත්ම එක තමයි a කියන එක කෙනා. ඇයි මං එහෙම කිව්වේ? මේකයි හේතුව. හරිද? මේ පද පහ ගත්තට පස්සේ ඒ කියන එක්කෙනා මේ චලිත සමීකරණ හැම එකේම ඇතුළේ ඉන්නවා. මේකේ නෑ. අනිත් මේ සෙට් එකේම ඉන්නවා. හරිද? තේරුණාද? එතකොට මේක බලන්නකො මෙතන ඉන්නවා. මෙයාගෙත් මෙතන ඉන්නවා. මෙයාගෙත් මෙතන ඉන්නවා. හරිද? හරි. ඇත්තට මෙයා එච්චරම පාවිච්චි වෙන්නෙම නැති තරම් ඈ. හරිද? හරි. කොහොම හරි මේ A කියන එක්කෙනා තමයි මෙතන වැදගත්ම ඩයල් එක නේද? ඈ තේරුණාද උදෙන් ටිකක්? එතකොට ඔයාලා කරන්න ඕනේ ওই චලිත සමීකරණ ගානක් දුන්නාට පස්සේ මුලින්ම බලන්න ඕන දේ තමයි මේ A කියන එකව දීලා තියෙනවද කියලා. හරිද? එහෙම නැත්නම් අපි කරන්න ඕනේ A කියන එක්කෙනාව හොයාගන්න ක්‍රමයක් බලනවා. ඒ කියන්නේ යාව හොයාගන්න මොකක් හරි දත්ත ටිකක් දීලා තියෙද බලනවා. හරිද?
ඒක බලලා ඊට පස්සේ මේවෙන් අනිත් කවුද දීලා තියෙන්නේ කියලා බලනවා. හරිද? එතකොට මෙයාව දීලා තියෙනවා, මෙයාව දීලා තියෙනවා, මෙයාව දීලා තියෙනවා පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? බොහෝ විට වෙන්නේ ඔය පද තුනෙන් නෙවෙයි පද පහෙන් තුනක් දීලා ඉතුරු දෙන්නගෙන් එකෙක්ව හොයන්න තමයි දෙන්නේ. හරිද? හරිද? ඔතෙන් දෙනකම් ප්‍රශ්නයක් තියෙද ඔයාලට? බලන්න ප්‍රශ්නයක් තියෙද කියලා. ප්‍රශ්නයක් නැහැ වගේනේ. හරි. හරි. එහෙනම් මේ විදිහට වැඩේ කරන්නයි තියෙන්නේ. මේකේ ඔය තියරි කැලේ මේ චලිත සමීකරණ පාඩම ගත්තට පස්සේ මේකේ මේ තියරි කැලේ හරියම පොඩ්ඩයි තියෙන්නේ. ඔය මේ පොඩි කැලේ බැරි ටිකක් තමයි තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ අතරම කිව්වොත්. හරිද? ප්‍රධානව තියෙන්නේ ඔච්චරයි. ඊට පස්සේ තියෙන්නේ මේකේ ගණන් හදන පාර්ට් එක. ගණන් හදන පාර්ට් එකේ තමයි මේකේ හිතන්න කැලේ ගොඩක් තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මං කියන්න සාමාන්‍යයෙන් ගානක් ආවට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ පද පහ පේලියෙන් ලියාගත්තා. ලියාගත්තට පස්සේ එයාලෙන් දීලා තියෙන අය කවුද කියලා බැලුවා. ඊට පස්සේ අනිත් නොදන්න දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඉන්නේ. ඒ කට්ටිය හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් චලිත සමීකරණය මොනවද කියලා බලන්න. හරිද? අපි මේ වැඩේ බලමු ගණන් එක්ක. තේරුණාද? හරි. එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු දැන්. අපි ටියුටේ ගානක් හදන්න ගමු. මං ඔයාලට මේ WhatsApp group එකේ දැම්මා ටියුට් එක. ඉන්න බලන්න මට මේක. ඔව්. analyst. හරිද? ඉන්න මං ඔයාලට දාන්නම් මේ link එක. කමෙන්ට් එකක් විදිහට දාන්න බැයිද මට? ටියුට් එකේ link එක. පුළුවන් නේ. ඉන්න දාන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා දැන් ඔන්න. හරි. ඔයාලට drive link එකක් දැම්ම. ඒකෙන් ගිහිල්ලා ඔන්න ටියුට් එක ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ දැන් බලන්න ඔයාලා ගානක් හදන්න බලන්න මේකේ අපි බලමු පළවෙනියට තියෙන්නේ මොකද්ද කියලා. හරි. 1983 ගාන. ඒක හදන්න පටන් ගමු නේද? හරිද? මම ඔයාලට විනාඩි 2ක් දෙන්නම් 1983 ගාන. ටියුට් එකේ පළවෙනි ගාන. ඒක හදන්න බලන්නකො. හරිද? විනාඩි 2ක් දෙන්නම්. දැන් 9:23යි වෙලාව. 9:25 වෙද්දි හදලා දෙන්න බලන්න මට ඒක. ටක් ගාලා. ලේසි ගානක් එච්චර වෙලා යන්නේ නැහැ ඔක හදන්න. කමන්නේ එහෙම හදන්නකො. බලන්න මොකද වෙන්නේ කියලා ගානේ. එච්චර වෙලා දෙන්නත් බෑ වගේ ඒක ලේසි ගාන ඒක. හරිම සරල ගානක් ඒක එච්චර වෙලාවක් දෙන්න බෑ. හරි. මං ගාන කියන්නම්. ඍජු මාර්ගයක ඒකාකාර ත්වරණයෙන් ගමන් කරන මෝටර් රථයක් එකිනෙකට 15 මීටර් දුරින් ඇති ලක්ෂ දෙකක් අතර දුර ගමන් කිරීමට තප්පර 5ක් ගනීලු. හරිද? දෙවන ලක්ෂය පසු කරන විට එහි වේගය 5 m ශ්‍රේණියක නම්
පළමු ලක්ෂය පසු කරන විට එහි වේගය තප්පරයට මීටර කීයද කියලා අහන්නේ. හරිද? හරි. අපි මෙහෙම වැඩක් කරමුකෝ. ගාන බලමු. මොකද්ද කියන්නේ? ඍජු මාර්ගයක ඒකාකාර ත්වරණයෙන් ගමන් කරනවලු. හරිද? ත්වරණය දීලා නෑ නේද? හරි කමන්නේ. එතකොට 15 මීටර් දුරින් නැති ලක්ෂ දෙකක්. හරි. මෙහෙම A කියලා ලක්ෂයක් තියෙනවා. අපි A කියලා ලක්ෂයක් කියලා ගමු. මෙන්න මෙතන A. මෙතන B. හරිද? මේ දෙන්න අතර පරතරය 15 මීටරලු. මීටරලු. ඊට පස්සේ කියනවා ගමන් කිරීමට තප්පර 5ක් කාලයක් ගත්තලු. මේ දුර යන්න 5යි තප්පර ගත්තලු. හරිද? ඊළඟට කියනවා දෙවන ලක්ෂය පසු කරන විට එහි ප්‍රවේගය හරිද? මෙන්න මෙයා පහු කරනකොට එයාගේ ප්‍රවේගය කීයද කියන්නේ 5යි ms ඍණය කළු. හරිද? මෙන්න මෙයා පහු කරනකොට 5යි ms ඍණ එක ප්‍රවේගයෙන් යනවලු. හරිද? හරි. පළමු ලක්ෂය පසු කරන විට ප්‍රවේගය අහනවා. හරි. මේක මේ වගේ ගානක් හම්බුනාට පස්සේ ඕනෑම චලිත සමීකරණ ගානක් හම්බුනාට පස්සේ අපි කරන්න ඕනේ රූපයක් ඇඳ ගන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මම කරන්නේ මට දීලා තියෙන දත්ත ටික මොනවද කියලා බලනවා. මං A සිට B දක්වා චරිතය ගත්තට පස්සේ මට දීලා තියෙනවා මම ලියන්න ඕන මොනවද? V U S A T. ওই ටිකෙන් මට මොනවද දීලා තියෙන්නේ බලනවා. හරි. මට දීලා තියෙනවා අවසාන දැන් මේ A සිට B දක්වා චරිතය ගත්තාම මේ මට දීලා තියෙනවා මේ චලිතයේ මේ අවසාන ප්‍රවේගය 5යි ms ඍණ එක දීලා තියෙනවා. හරිද? ඊළඟට මට දීලා තියෙනවා u දීලා තියෙද? නෑ නේද? u නේ අහන්නේ මගේ. A සිට B දක්වා චලිතයේ මෙයා තමයි මගෙන් අහන්නේ. ඊළඟට s ව දීලා තියෙනවද? ඔව් s ව දීලා තියෙනවා 15 මීටර. ඊළඟට මම බලනවා තව කවුද මට දීලා තින්නේ. A ව දීලත් නෑ. t ව තප්පර 5යි කියලා දීලා තියෙනවා. නේ? හරි. ඔන්න ඔය ටිකනේ දීලා තින්නේ. අර මං කිව්වා වගේ 5න් 3ක් දීලා එකෙක්ව අහනවා. හරි. ඊළඟට මම බලන්න ඕන දැන් මගේ චලිත සමීකරණ 4ක් තියෙනවා. ඔය 4න් කවද මම පාවිච්චි කරන්නේ? මේක එක එක මෙහෙමයි මේ චලිත සමීකරණ ගානක් ගත්තහම මං හදන ක්‍රමයටම නොවෙන්න පුළුවන් ඔයා හදන්නේ. එක එක විදිහට හදන්න පුළුවන්. හරිද? හරි. මම මෙතෙන්දි පාවිච්චි කරනවා මෙන්න මේ සමීකරණය. මොකක්ද අපි පාවිච්චි කරන්නේ? s සමානයි ut දන භාගයි at වර්ගය දැම්මොත් ඒ තියෙනවනේ. හරි ඒව දීලා නැති හින්දා මං හිතනවා මෙතෙන්දි මට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකාකාර ත්වරණයෙන් කියලා තියෙනවා. ඒක හින්දා මං කියනවා s සමානයි u ධන v බෙදීම 2යි වාරයක් t. ඔන්න මෙයා මෙන්න මෙයාව මම පාවිච්චි කරන්න යන්නේ. හරිද? එතකොට s කියන්නේ 15 මීටර. මං ආදේශ කරන්න යන්නේ දැන් 15යි ඒක නැතුව යන්නේ දැන් නැත්නම් ඉඩ මදි. හරිද? 15යි u කියන්නේ u නේ අහන්නේ අපේ u ධන v කියන්නේ 5යි බෙදීම 2යි වාරයක් t කියන්නේ 5යි. හරි මේකෙන් ඊට පස්සේ මම කරන්නේ u උක්ත කරගන්න ඕනේ. හරිද? u උක්ත කරන්න නම් මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙයාව මෙහෙට ගෙනියනවා 5 මෙහෙට ගෙනිච්ච මේ 15 බෙදීම 5 වෙනවා. එතකොට මේ පැත්ත 3ක් වෙනවා. 3 සමානයි u ධන 5 බෙදීම 2. හරි. මෙයාව මෙහෙට ගෙනිච්චා මෙයාව අඩු කළා. ඒ කියන්නේ මෙයාව මෙහෙට ගෙනිච්චාම 3 වාරයක් 2 6 සමානයි u ධන 5 වෙනවා. ඒකෙන් එහෙනම් මට ගන්න පුළුවන් u සමානයි කීයද? 1යි ms ඍණ 1. මේ හරිය පේනවද දන්නේ නේද ඔයාලට? පේනවද දන්නේ මේ ටික බලන්න. තේරුණාද උතෙන්ට එනකම් වැඩි?
ඕකේ අවුලක් තියෙනම් කියන්නේ මොකක් හරි අවුලක් තියෙනම් ප්‍රශ්නයක් තියෙනම් අහන්න. හරි. වැඩි තේරුණාද ප්‍රශ්න තියෙද මොකද එහෙම තියෙනම් අහන්න. හරි. අපි ඊළඟ ගාන හදන්න යන්නේ. ඊළඟ ගාන මුලින්ම ඔයාලා මේ හදන්න try එක දෙන්නකෝ. 1985 ගාන ටියුට් එකේ දෙවෙනි ගාන. මේක හදන්න try එකක් දෙන්න. ඒකටත් විනාඩි 2ක් දෙන්නම්කෝ. 9:31යි වෙලාව 33 වෙද්දි හදන්න try කරන්න. බලන්නකෝ. මේක ඇත්තටම මේ චලිත සමීකරණ කියන කෑල්ල නම් වැඩි අමාරු කෑල්ලක් නෙමෙයි. මේක ලේසි කෑල්ලක්. ෆිසික්ස් වල තියෙන. කමන්නේ මෙච්චර දවස් අහුවෙලා තිබ්බ නැත්නම් හරි කමන්නේ. අද හරි ඉගෙන ගන්න වැඩි. වැඩි ලේසි ඈ. එයාගෙන් බලන්නකො මේ පාස් පේපර්ස් ගණන්නේ මේවේ අහලා තියෙන්නේ හරි පොඩි ගණන්නේ. ලේසි ගණන් අහලා තියෙන්නේ. මේක හැදුවහම ඉතින් මේ බලන්න එක චලිත සමීකරණයට දාන්න තියෙන්නේ තනිකර එක ලකුණක්. විභාගේ. තව විනාඩියයි. try එකක් දෙන්න. රෙකෝඩින් බලන උන්ට නම් දඩ ගාලා යවාගෙන යන්න තියෙන්නේ ඉතින් නේද? මොකද ගාන හදන්න වෙලාවක් ගන්න නැහැ නේ ඔයගොල්ලෝ. හරි. ඊළඟේ මම හදන්න ගන්නවා එන. හරිද? හදන්න ගන්නද? හදන්න ගමු එන. ඊළඟ ගාන මොකද්ද? ඒකාකාර මන්දනයකින් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය 30 ms ශ්‍රේණියක සිට 15 ms ශ්‍රේණියක දක්වා තප්පර 10කදී අඩු වේලු. හරිද? ඒ නිශ්චලතාවයට පත්වන්නේ තව කොපමණ කාලයකට පසුවද? හරි. මෝටර රථයක් තියෙනවා. හරිද? මෙහෙම අනිමු. මොහොම ඉන්න මෝටර රථයක්. උගේ ආරම්භක ප්‍රවේගය ඒ කියන්නේ වැඩේ පටන් ගද්දි තියෙනවා 30 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් යන්නේ. හරිද? මූ 30 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් යන්නේ. එතකොට තප්පර කීයකට පස්සේද කියන්නේ ඊට පස්සේ තප්පර 10කට පස්සේ මෙයා එනවලු 15 ms ශ්‍රේණියක ප්‍රවේගයකට. මේක 15 ms ශ්‍රේණියක වෙනවා. හරිද? හරි. කොච්චර කාලයකට පස්සේද? තප්පර 10කට පස්සේ. හරිද? හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? නිශ්චිතතාවයට පත්වන්නේ කොච්චර කාලයකට පස්සේද කියලා. හරි. බලමුකෝ. අපෙන් අපිට දීලා තියෙන දත්ත ටික බලන්නකෝ. අපි මෙහෙමයි මේ වගේ ගාන ඕනම චලිත සමීකරණ ගානක් හදනකොට මේ ඔයාලා මේ
අවස්ථා ටික නම් කරගන්න නිකන් A B අවස්ථාව වගේ නිකන් එහෙම නම් කරගත්තාම පොඩ්ඩක් ගාන හදා යන්න ලේසි. මොකද අපි ඔය මේ චලිත සමීකරණ දාන්න ඕනේ අවස්ථා දෙකක් සලකලා. A අවස්ථාව සහ B අවස්ථාව වගේ නිකන් දැන් සමහර ගණන් තියෙනවා අවස්ථා 3ක් 4ක් යන ඒවා. දැන් මේක නම් අවස්ථා දෙකයි තියෙන්නේ. හරිද? ඒකින්ද හරියට අවස්ථා ටික මාක් කරගන්න. හරිද? හරි. මම දාන්නේ මේ දැන් දත්ත ටික ලකුණු කරගන්න ඕනේ A සිට B දක්වා අවස්ථාවේදී චලිතය ගැන. හරිද? හරි. මම දත්ත ටික මාක් කරගන්නවා. හරිද? V ඉන්නවා, U ඉන්නවා, S ඉන්නවා, A ඉන්නවා, T ඉන්නවා. ඔය කට්ටියකින් කවුද දීලා තියෙන්නේ මට? V දීලා තියෙන අවසාන ප්‍රවේගය 15 ms ශ්‍රේණියක. U දීලා තියෙද මට? U දීලා තියෙනවා 30 ms ශ්‍රේණියක. ඊළඟට S දීලා නැද්දනේ? නෑනේ. ඊළඟට මට ඒව දීලාද හිද? ඒව දීලත් නෑ. T තප්පර 10 කියලා දීලා තියෙනවා. හරි. හරි. ඔන්න ඔය දත්ත ටික දීලා තින්නේ. හැබැයි මගෙන් අහන්නේ මෙන්න මේකට අදාළ මේ චලිතයට අදාළ කැලලක් නෙමෙයි. මගෙන් අහන්නේ මෙයාව නිශ්චල වෙන්න තව කොච්චර කාලයක් ගත වෙනවද කියලා. ඒ කියන්නේ 15 වෙනි නම් බිඳුව වෙන්න ගත වෙන කාලය. මම ඒකත් දාගන්නවා මෙන්න මෙහෙම බිඳුව වෙච්ච අවස්ථාව. හරිද? එතකොට මෙයාගේ බිඳුව ms ශ්‍රේණියක ප්‍රවේගය. හරිද? ඒකට මගෙන් අහන්නේ කොච්චර කාලයක් ගත වෙනවද කියලා. හරි. මේක තමයි අහන්නේ මගෙන් කාලය. හරිද? මේකෙදි අපි බලන්න ඕනේ මේ චලිත සමීකරණ ගණන් වලදී දැන් මෙතන මම මේක C අවස්ථාව කියලා දාගන්නවා. හරිද? හරි. දැන් එතකොට A සිට B දක්වා චලිතයේදී මේ දත්ත ටික තියෙනවා මං ගාව. මං ආයෙ දාන්නම් B සිට C දක්වා චලිතය ගත්තොත්. හරිද? B සිට C දක්වා චලිතය ගත්තාම කොහොමද තියෙන්නේ? මේක මෙච්චර නටන්න දෙයක් නෙමෙයි ඈ. හරිද? ලේසියෙන් හදන්න පුළුවන් ගානක් මම මේ ඔයාලට තේරුම් ගන්න හින්දා තමයි හිමිහිට මේ වෙන මගුල් කියෝ හදන්නේ. හරිද? B සිට C දක්වා චලිතය ගත්තට පස්සේ එයාට අදාළව U කියන්නේ කවුද? V කියන්නේ කවුද? S කියන්නේ කවුද? A කියන්නේ කවුද? T කියන්නේ කවුද? ඔන්න ඔය ටික මාක් කරගන්න ඕනේ. හරිද? මෙයාට අදාළව මෙන්න මේ B ඉඳන් C දක්වා චලිතය ගත්තාම එයාට අදාළව U කියන්නේ 15යි. හරිද? දැන් මේකෙදි උනේ මොකද්ද? මෙයා V උනේ 15 V උනේ A සිට B දක්වා චලිතය ගත්තාම මෙතෙන්දි වෙන්නේ මෙයාට U වෙන්නේ. ඊට පස්සේ V වලට අවසාන ප්‍රවේගය බිඳුවයි. හරිද? ඊළඟට S දන්නේ A දන්නෙත් නෑ T දන්නෙත් නෑ. හරි. මෙහෙමයි. දැන් මෙතෙන්දී අපිට ප්‍රශ්නයක් එනවා. තුන් දෙනෙක් දන්නේ නැහැ. මෙතන නම් දෙන්නයි දන්නේ නැත්තේ. හරි. ඔන්න ඔහොම තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන්. හරිද? මගෙන් අහන්නේ T-ව. හරිද? හරි. දැන් මම ඊළඟට මොකද්ද කරන්නේ? හිතලා බලන්න. මේ හරි පේන්නේ නැතුව ගිහද? මම දැන් දැක්කේ පේන්නේ නැතුව ගිහලාද? හරි. එහෙනම් බලමු. හරි. මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මං කිව්වනේ සාමාන්‍යයෙන් චලිත සමීකරණ ගානක ත්වරණය දීලා නැත්තම් දැන් කලින් ගානේ දීලා තිබ්බේ නෑ. උනාට අපිට ගේමක් ගහලා එකකින් හදාගන්න පුළුවන් වුණා. හැබැයි මෙතනත් දීලා නෑ අපිට ත්වරණය නේ. මම මුලින්ම කරන වැඩේ සාමාන්‍යයෙන් මං හැම ගානකම ෆලෝ කරන වැඩේ තමයි සාමාන්‍යයෙන් මං ඒව හොයාගන්න විදිහක් තියෙද කියලා බලනවා. හරි. මට ඒකට අදාළ දත්ත දීලා තියෙනවා. අවසාන ප්‍රවේගය මේ අවසාන ප්‍රවේගය දීලා තියෙනවා. ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා. ගත වෙච්ච කාලය දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සරලවම ගත්තොත් ඒ කියන්නේ ත්වරණය කියන්නේ ත්වරණය හරි මන්දනය හරි කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලයනේ. නැත්නම් අපිට ප්‍රධාන චලිත සමීකරණ වලට දාලා ඕක ගන්න පුළුවන්. හරිද? හරි. ඔය දෙකෙන් ඕන විදිහට පුළුවන්. ඔයාලට දැන් පොදු ක්‍රමයක් කියලා දෙන හින්දා මම ප්‍රධාන චලිත සමීකරණයට දාලා ගන්නම් වැඩි. හරිද? මොකක්ද ඒක හපුවේ?
v සමානයි u ධන at හරිද කොතනින් ඉඳන් කොතනටද දාන්නේ a සිට b දක්වා චලිතයට ඒ දාන අවස්ථාවක් දාන්න දිශාවක් දාන්න ඕනේ නෙවෙයි කොයි දිශාවටද දාන්නේ මම මේ දිශාවට දාන්න හරිද එතකොට එයාට දාලා a සිට b දක්වා චලිතයට දාලා දත්ත ටික ආදේශ කරමු v සමානයි 15යි u සමානයි 30යි ධන a t සමානයි 10යි හරිද හරි එහෙනම් මෙයාව මම මෙහෙට ගෙනිච්චා ඍණ 15ක් වෙනවා ඒ පැත්ත සමානයි 10යි a එහෙනම් a සමානයි කීයද ඍණ 1.5යි ms ඍණ 2 හරි මෙතන ඍණ උනේ මේක මන්දනයක් වෙන හින්දා හරිද හරි මම යාව හොයාගත්තා ඊට පස්සේ මම මොකද කරන්නේ ඊට පස්සේ මම කරන්න ඕනේ හරි ඒව ඉන්නවනේ දැන් හරි එතකොට මෙයාවත් හරි එහෙනම් මොකද මේ චලිතයට දාලා වෙන කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ නේ වැඩේට ඒක හින්දා මෙතන ඒම තමයි මෙතනටත් ඒ වෙන්නේ හරිද හරි ඒක හින්දා දැන් මට වැඩි ප්‍රශ්නයක් නැහැ හරි ඊළඟට මගෙන් අහන්නේ මෙයාව t ව හරි මං ඊළඟට පාවිච්චි කරන චලිත සමීකරණය කවුද මට v ව දීලා තියෙනවා u ව දීලා තියෙනවා ඒවත් දන්නවා එහෙනම් ආයි මෙයාවම දැම්මනම් හරි එතකොට දාන්න හැබැයි b සිට c දක්වා චලිතයට b සිට c දක්වා චලිතයට v සමානයි u ධන at දානවා මෙන්න මේ පැත්තට හරි එතකොට v කීයද v බිඳුවයි u කීයද u 15යි a කීයද ඍණ 1.5යි t තමයි අහන්නේ මගේ හරි එහෙනම් 1.5යි t සමානයි 15යි එහෙනම් t සමානයි කීයද 10යි තප්පර 105 නෙමෙයි මේ 10යි තප්පර හරිද තේරුණාද වැඩි තේරුණාද මෙහෙමයි මේ ගණන් මේ ටක් ගාලා හදාගන්න පුළුවන් ගණන් මේ ඔයාලට කෙමින්සරේ කියා දුන්නේ ටක් ගාලා හදන්න පුළුවන් ගණන් මේ මෙච්චර නටන්න දේවල් නෙමෙයි හරිද තේරුණාද වැඩි හරි ඔක හරිනේ එහෙනම් තව බෝඩ් එකේ අර හරියට තිර තියෙනව නේද මේ හරිය ගත්තොත් අවුලක් නැහැ නේ හරිනේ හරි එහෙනම් අපි බලමු ඊළඟ ගාන ඊළඟට මොකද්ද අපි හදන්නේ තුන්වෙනි ගාන හදමු 1991 ගාන ඒකට මං විනාඩි 3ක් වගේ දෙන්නම්කෝ මේ ගණන් නම් අපි පන්ති හදපු ඒවට වඩා ගොඩක් ලේසියි පට්ට ලේසි ඒවත් එක්ක බලමු නිකන් අහසයි පොළොවේ වගේ ටක් ගාලා හදන්න
තව විනාඩියයි. තත්කාලා හදන්න ටියුට් එකේ තුන්වෙනි ගාන. මේ ඔයාලා මේ ටියුට් එක ලින්ක් එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්ද? ලින්ක් එක වැඩද? අර මම දාලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන ඔය ලින්ක් එක. වැඩ නේද ඒක? වැඩලු. දැන් හදන්න ඕනේ 1991 ගාන. හරි. වැඩිපුරත් විනාඩියක් විතර ගියානේ. හරි කමන්නේ. අපි දැන් ගාන හදන්න බහිමු. මොකද්ද ගාන කියන්නේ? මොකද්ද ගාන කියන්නේ? මෝටර රථයක් හා බස් රථයක් මාර්ගයේ රතු ආලෝක සංඥාවක් අසල නවතා ඇත. හරිද? මෝටර රථයේ බසයට මීටර 100ක් පිටුපසින් නවතා ඇත. සංඥා එළිය කොළ පැහැවූ විට මෝටර රථයේ 6ම් ශ්‍රේණි දෙක ත්වරණයෙන්ද එම මොහොතේදීම බස් රථයේ 4ම් ශ්‍රේණි දෙක ත්වරණයකින්ද චලිතය ආරම්භයි නම් මෝටර රථයේ බසය පසු කිරීමට ගත කරන කාලය. හරි. බලමු. ඔය වගේ ගණන් මේ ඔල්රෙඩි කාලෙත් හදුවද මන් දන්නේ නැද්ද? බලමු එක. මොකද්ද එතන කරන්නේ? මොකද කියලා තියෙන්නේ? මෝටර රථයක් හරි. බස් රථයක් තියෙනවලු. මෝටර රථයේ තියෙන බස් රථයට පිටිපස්සෙන්ලු. මම මේ චිත්‍ර අඳින්න දන්නේ නැති හින්දා මෙහෙම කොටු වලින් අඳින්නේ නැහැ වාහනේ. චිත්‍රපන්ති ඉරෙන්නේ ෆිසික්ස් නේ පන්ති. ඒකෙන්ද පොඩ්ඩක් ඉතින් කොටු වලින් අඳිමු. මෙහෙම දෙනා බස් කියලා ගමු මේක B බස්. ඒකට මීටර් 100ක් පිටිපස්සෙන් නවත්තලා තියෙනවලු මෝටර රථේ. බස් එක මෙහෙමලු කැතයි නේද? කොටුවක් ගන්නත් ඒක ලස්සනට අඳින්න බෑ. බස් එකක් හැදේ තියෙන හරි මෙහෙම අඳිමු. හරි. ඊළාට මීටර් 100ක් පිටිපස්සෙන් තියෙනවලු කාර් එක. පොඩ්ඩක් ඉන්නේ. කනෙක්ෂන් කේස් එක. මේ හරි පේනව නේද? හරි. මෙන්න මේ හරියෙන් අපි අඳිමු. පේනවද මේ හරිය? ඔව්. ඔව් මේ හරියෙන් අඳිමු අපි කාර් එක. මෙන්න මෙහින් කාර් එක අඳලා. හරි. එතකොට අපිට විස්තර ටික දීලා තියෙනවා මොනවද දීලා තියෙන්නේ? මේ ගැප් එක මීටර් 100යිලු. මෙන්න මේ ගැප් එක මීටර් 100යිලු. දැන් අහන්න එපා බස් එකේ ඉස්සරහත් එක්ක තියෙන ගැප් එකද බස් එකේ පිටිපස්සත් එක්ක තියෙන ගැප් එකද කියලා. මෙතන බස් එකේ දිග කියලා වෙනම එකක් දීලා නැති හින්දා අපිට ගන්න වෙන්නේ කාර් එකේ ඉස්සරහ සහ බස් එකේ ඉස්සරහ අතර ගැප් එක කියලා තමයි ඉතින්. හරිද? බලමු මේ විදිහට ගිහලා උත්තරයක් එයිද බලමු. හරි. ඊට පස්සේ කියනවා අපිට මෙයා 6ම් ශ්‍රේණි දෙක මේ ත්වරණයකින් යනවලු. 6ම් ශ්‍රේණි දෙක ත්වරණයක් ඈ. මෙයාගේ ප්‍රවේගය දීලා තියෙද? නෑනේ. නෑ. හරි. මෙයා 6ම් ශ්‍රේණි දෙක ත්වරණය. මෙයා කොච්චරද? මෙයා 4ම් ශ්‍රේණි දෙක ත්වරණය. හරි. ඔන්න ඔහොම යනවලු. හරිද?
ආරම්භක ප්‍රවේගය බිඳුවයි දෙන්නගේ. හරිද? මෙයාගෙත් බිඳුවයි මෙයාගෙත් බිඳුවයි. හරි. අපෙන් අහන්නේ මොකද්ද? කාර් එක බස් එක පාස් කරන්න ගත වෙන කාලය. කාලය නේද අහන්නේ? ඔව්. මොකද කරන්නේ අපි? අදහසක් නැහැ අපි වැඩේ පටන් ගමු. මෙහෙම. කාර් එක බස් එක පාස් කරනවා කියන්නේ මේ දෙන්නගේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක් කියලා ගමුකෝ. කාර් එක බස් එක පාස් කරන අවස්ථාව. මෙන්න මෙහෙම සිද්ධිය. යම් කිසි කාලයකට පස්සේ ඔන්න ගියා. බස් එකේ ඉන්නවා මෙතන. කාර් එකේ ඉන්නවා මෙතන. අන්න. ඒ මොහොතේදීනේ මේ මොකද්ද? කාර් එක බස් එක පාස් කරන්නේ. හරි. එතකොට මම කොහොමද වැඩේට බහින්නේ දැන්? අපි මෙහෙම වැඩක් කරමු. මෙහෙම හිතන්නකෝ. දැන් මෙතන මෙහෙම කේසයක් තියෙනවා. දැන් මේ අපිට වෙන කිසිම දත්තයක් දීලා නැහැ නේ. දැන් අර මෙච්චර වෙලා හදපු ගණන් ටයිප් එකට හදන්න අමාරුයි මේ වැඩේ පොඩ්ඩක්. try කළොත් පුළුවන්. අමාරුයි. පොඩි මේ තරකේ බලන්නකෝ. හරි. බස් එක S දුරක් ආවනම් හරිද? මේ මොකක් හරි T කාලයක් ඇතුළත මෙයා S දුරක් ආවනම් හරිද? එතකොට කාර් එක මෙයාව පාස් කරන්න ඕන නම් කාර් එක විසින් බස් එක පාස් කරන්න ඕන නම් කාර් එක එන්න ඕනේ නේද? අර S දුර දන මෙන්න මේ මීටර 100න්. ඈ S දන 100ක දුරක් එන්න ඕනේ නේද? ඈ එන්නේ මොහොත වුණාම ඒ කියන්නේ එකම කාලයක් ඇතුළත දෙන්නටම කාලය T. හරිද? පොදුවේ කාලය T. එතකොට ඔන්න ඔය T කාලයක් ඇතුළත මෙයාගේ මේ S දන 100ක දුරක් එන්න ඕනේ නේද? මෙයා මේ බස් එක පාස් කරන්න ඕන නම්. අන්න ඒ තර්කය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපෙන් අහන්නේ කාලය හින්දා අපිට සමීකරණ කාලය සහ අපිට විස්ථාපනය ගැන අදහසක් එන හින්දා. අපිට විස්ථාපනය කාලය දෙන්නම ඉන්න සමීකරණය මොකද්ද? S සමානයි ut දන භාගය at වර්ගයේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් දෙන්නට වෙන වෙනම දාන්න නේද? මම එතකොට එහෙනම් B ඒ කියන්නේ බස් එකට මම දත්තට ක්‍රියා ගන්නද? බස් එකට දාලා බස් එකට දාලා දත්ත ටික අවසාන ප්‍රවේගය දන්නට නොදනි. ආරම්භක ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ට දක්වා චලිතය. හරිද? එතකොට තව මොනවද? S1 S සමානයි S කියලා ගත්ත හැකි බස් එකට දාලා. ඊට පස්සේ A කීයද? A 4යි ms ඍණ 2. ඊළඟට T කීයද? T දන්නේ නැහැ. T කියන්නේ T වගේ එකක්ම අගයක් මොකක් හරි. ඊට පස්සේ මම දත්තට කියලා ගන්නවා කාට අදාළවද? කාර් එකට අදාළව. කාර් එකට අදාළව දත්තට කියන්නේ මොනවද? V කීයද? මේ දත්තට මම පොඩියට ලිව්වේ. ඔයාලට මේව එකේ තියෙනවා ටියුට් එකේ තියෙනවනේ ඔක. V ව දන්නේ නැත. U කීයද? බිඳුවයි ms ඍණ 1. S කීයද? S කියන්නේ මෙයාට අදාළව S ධන 100 නේද? එතකොට මෙයාට අදාළව A කීයද? 6යි ms ඍණ 2. T කීයද? T සමානයි Tම තමයි. මෙන්න මේ විදිහට දත්ත ටික දාගත්තට පස්සේ අපිට පොඩ්ඩක් ඒ කියන්නේ රූපය ඇඳලා දත්ත ටික දාගත්තාම පොඩ්ඩක් වැඩේ භාගයක් වගේ ඉවරයි වගේ දැනෙනවා. මොකද සෑහෙන පැහැදිලි වෙනවා ගාන ගැන. හරිද? හරි. මම මේ දත්ත ටික ආදේශ කරනවා ඒ B ට සහ C ට වෙන වෙනම S සමානයි ut ධන භාගය at වර්ග සමීකරණයට. හරි. මම දානවා B ට S සමානයි ut ධන භාගයයි at වර්ගයේ සමීකරණය මේ ඉන්න B පැත්තට. හරිද? කොයි ඉතින් උඹලා ඇක්ටිව් නැහැ. ඉතින් වැඩේ කම්මැලි ඈ. ඒකින්ද කරන්න දෙයක් නැහැ. ඉතින් කතා කරපළා. B ට දැම්මට පස්සේ B ට දාලව S සමානයි S. U කියන්නේ බිඳුව නිසා මෙන්න මේ කැලේ බිඳුවක් වෙනවා. ඊට පස්සේ A කියන්නේ භාගය වැඩි කිරීම A කියන්නේ 4යි වැඩි කිරීම T වර්ගය. හරිද? හරි. එතකොට
මේ පොඩි ගැටලුවක් එනවා නේද අපිට? බලමුකෝ. බලමු. S සමානයි 2යි t වර්ගය කියලා එනවා එකක්. හරිද? බලමු මොකක් හරි කරන්න වැඩි. ඊළඟට c වලට දාලා මේක දැම්මා. මොකද වෙන්නේ? ඔන්න මම c වලට දාලා දානවා. c වලට දාලා දැම්මහම එයාට s සමානයි ut දෙන භාගය t වර්ගයම තමයි දාන්නේ මම. හරි. මේ පැත්තටමයි දාන්නේ. එතකොට එයාගේ s කීයද? s ධන 100යි u බිඳුවයි ධන භාගය වාරයක් a කීයද මෙයාගේ? 6යි නේ. 6යි t වර්ගය. හරි. එතකොට එහෙනම් මට එනවා s ධන 100 සමානයි නෑ s ධන 100 සමානයි කීයද? 3යි t වර්ගයනේ. හරි. මට ඕනේ දැන් මෙතනින් t වර්ගයේ නෙමෙයි t වලගේනේ. මෙයා තමයි දෙවෙනි සමීකරණය. හරි. මට මෙහෙම සමීකරණ දෙකක් තියෙනවා. දැන් මුන් දෙන්න විසඳුවා නම් මට වැඩේ කොටනේ. හරි. එහෙනම් මම මෙහෙම කරන්න. මට මෙතන t වනේ ඕනේ වෙන්නේ. ගානේ අහන්නේ t වලගේනේ. ඒකින්ද මම කරන්නේ මෙහෙම වැඩක්. මෙතනින් මේ s වෙනුවට මෙයාගේ s වෙනුවට මෙන්න මේ 2යි t වර්ගය ආදේශ කළා නම් මුළු සමීකරණේ පුරාම t ඉන්නවනේ. s වයින් ඉලා ගිහිල්ලා. එහෙනම් මම මෙහෙන් ලියන්නද ඒක? පහලින්ම ලියන්න. එකෙන් දෙකෙහි ආදේශයෙන් අපි දානවා කොහොමද? මේ හරි පේනවද දන්නේ ඔයාලට? අර එහෙම දාන්න. එකෙන් මේක වෙනම එකෙන් දෙකෙහි ආදේශයෙන් හරිද? s වෙනුවට මම දානවා 2යි t වර්ගය. 2යි t වර්ගය ධන 100 සමානයි කීයද? 3යි t වර්ගය. හරි. මෙයා මෙහෙට ආවම 1යි t වර්ගය වෙනවා. t වර්ගය සමානයි 100 නම් එතකොට ඒ කියන්නේ මෙයා මෙහෙට ආවම ඍණ 2යි t වර්ගය වෙනවනේ. එතකොට 3යි t වර්ගය මේ 2යි t වර්ගය ගියාට පස්සේ t වර්ගය ඉතුරු වෙනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 100. එතකොට එනවා t වර්ගය සමානයි 100යි කියලා. එහෙනම් t සමානයි කීයද? තප්පර 10යි. තේරුණාද වැඩි? තේරුණාද වැඩි? හරි ගොබ්බයි නේද? මේ මෙතන අස්ස කරනවා අර අතන කොනට ඇවෙන්නෙම නැහැ. හරිම ගොබ්බයි. කවුද මේ කරන්නේ? යූනේ. වැඩේ තේරුණාද ඔක? ඈ මේ හරි හිසින්ද ඒක පිරෙන්න මං හරි ඉන්න. හරිද? නැත්නම් සෙට් නෑනේ අපරාධ ලියන බෝඩ් එකේ. මේ අස්සෙන් ලියනවා පිස්සුම කරන්නේ. හරි. ඒක ගානට මට ඉඩ බැලන්ස් වෙන්න තියලා තියෙන්නේ අනිත් එක. බලන්න. ආයෙ මේක තිබ්බේ කෑ. හරි. වැඩේ තේරුණාද සෙන්ට් එක? අවුලක් තියේද කේස්ද කොහොමද? අර මුලින් හදපු ගණන් දෙකට වඩා නම් මේක පොඩ්ඩක් අමාරුයිනේ. මේක අර එකපාර හිතෙන්නේ මෙන්න මේ තර්කය. මොකද්ද? මෙයා ගිය දුරට 100ක් එකතු වුණාම කාර් එක ගිය දුර එනවා කියන තර්කය මතක් වුනේ නැත්නම් ගාන හදන්න වෙන්නේ නැහැ ඒකෙදි. හරිද? එතකොට මේ චලිත සමීකරණ ගණන් ගත්තට පස්සේ ඒ වෙලාවේදී හුඟක් වෙලාවට ඔයාලා කරන්න ඕනේ මේ දත්ත ටික ලියා ගන්න එක තමයි ප්‍රධානම දේ. දත්ත ටික ලියා ගන්න එකයි රූපය ඇඳ ගන්න එකයි. එතකොට ඔයාලට ටිකක් වෙලා යදි. දැන් මට මේක දලස් ගාලා හිතුනට ඔයාලට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයා මේ අයියෝ මට කියලා වුණා වගේ හිතන්න එපා. හරිද? එතකොට ඔයා කරන්න ඕනේ හරි කමන්නේ මම වැඩේ කරනවා කියලා පොඩ්ඩක් අර ගාන ඇතුලේ පොඩ්ඩක් පල් වෙන්න වෙනවා. හරිද? ඒ ඉතින් චලිත සමීකරණ ගණන් වල සහ ෆිසික්ස් වල හැටි. හරිද? හරි.
ඉතින් හැටිය කරන්න දෙයක් නැත. තේරුණාද ඔක? වැටහෙද? පැහැදිලිද? හරි. ඊළඟට අපි ඊළඟ ගාන හදමුද? ඊළඟට මොකද්ද අපිට තියෙන්නේ? ඊළඟට තියෙන්නේ හරි. හතරවෙනි එක බලන්නකො 1992 ගාන. 1992 ගාන බලන්න හදන්න try එකක් දෙන්න. විනාඩි 3ක් විතර දෙන්න. 10යි 1යි 10යි 4 වෙද්දි වගේ හදමු. මේක මේ පොඩි ගණන් ටිකක් හදලා ඉවර කරනවා කියලා එහෙම හිතන්න එපා. මොකද මේවා මේ තියරි ගොඩක් දවස් කතා කරලා මාස ගණන් කතා කරලා දැන් අවුරුද්දක් විතර කතා කරපු ටික තමයි මේ පැය දෙකේ පොඩි කෑලි ටිකකින් ඉවරයක් කරලා දාන්න හදන්නේ. එතකොට ඔයාලා මේ ටික කළා ඊට පස්සේ දැන් අපි පාස් පේපර්ස් ගණන් ටික හදනවා. ඊට පස්සේ ඔයාලගේ දැන් මේක ෆ්‍රී දෙන එකන්නේ. අපේ පන්තියේ ඉන්න ළමයි ඉන්න පුළුවන්, ඉන්නේ නැති ළමයි ඉන්නත් පුළුවන්. එතකොට ඔයාලගේ මේ දැන් පන්තියේ මේ ටික අපි මේකෙදි කළාට පස්සේ පාස් පේපර්ස් ටික සාකච්ඡා කළාට පස්සේ ඔයාලා පොඩ්ඩක් ගිහිල්ලා try කරන්න මේ ඔයාලගේ පන්තිවල ටියුටර්ල අපේ ටියුටර් try එකක් දෙන්න මේ ගණන් ටික හදන්න. උත්තර ටිකත් එක්ක දීලා තියෙනවානේ. හරිද? එතකොට මේ සමහර වෙලාවට දැන් ඔය චලිත සමීකරණ එහෙම ගාණක් ගත්තට පස්සේ කියන්නේ ඔයා මේක බලලා ගියා සමහර ගණන් බැරි වෙන්න පුළුවන්. හරි බැරි වුණාට කම නැහැ try එක දෙන්න. මේ යාන්ත්‍ර විද්‍යාව පාඩම ඇතුලේ තියෙනවා try කරන්න ඕනේ. ගානට බයක් නැතුව බහින්න ඕනේ. හරිද? හදන්න ක්‍රමයක් මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අර විදිහට රූපය ඇඳලා මේ දත්ත ටික හරියට ලකුණු කරගෙන අර පොඩ්ඩක් ගාන ඇතුලේ ඉද්දි මේ ක්‍රමයක් මතුවෙන්න පුළුවන්. සමහරට ක්‍රමයක් මතුවෙන්නේ නැහැ නිකන් මොකක් හරි ලියලා නිකන් දන්න සමීකරණයක් ලියලා ආදේශ කරලා බලන්න. ඊට පස්සේ අනිත් එතකොට නොදන්න පද ගොඩක් එනවා නම් ඒ පද වලට මේව කරන්න. ඒ කියන්නේ ඒව හොයාගන්න ක්‍රමයක් හොයන්න බලන්න. ඒක තමයි මේ චලිත සමීකරණ කේස් එකේදී ගොඩක්ම තියෙන්නේ. හරිද? සහ අර දැන් අන්තිමට හදපු ගාන වගේ මේ ඒක නෑනේ නේද බෝඩ් එකේ පොඩට පෙන්නවා. හරිද? මේ අර අන්තිමට හදපු ගානේ වගේ මේ පොඩි නික අමුතු තර්ක තියෙන්න පුළුවන් නිකන්. ඒක මතක් වෙන්න ඕනේ. ඒක මතක් වෙන්න ඉතින් ඔයාලා ගණන් ගොඩක් හදලා තියෙන්න ඕනේ නිසා මේ අර ගණන් ඇතුළේ ඉද්දි ටික කාලයක් ඇද්දි ඕව මතක් වෙනවා. නැතුව ඇයි මට මේව මතක් වෙන්නේ නැහැ වගේ මෙන්ටැලිටි එකකට එන්න එපා. හැමෝටම එහෙම තමයි මුල් කාලේ. හරිද? හරි. ඊළඟට මොකද්ද? හතරවෙනි එක හදන්න බලන්න. මේක නම් ලේසි ගානක් නේ. කමන්නේ හදන්නකෝ. අනිත් එක තමයි මේ ගණන් වල හැම වෙලෙම මේ ලේසිම ක්‍රමය. ඒ කියන්නේ ඔයාට මතක් වෙන ක්‍රමය ලේසිම ක්‍රමය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඊට වඩා ලේසි ක්‍රම තියෙන්න පුළුවන්. හරිද? ඒක ඉතින් එක එක්කිනා මත වෙනස් වෙනවා. දැන් සමහර වෙලාවට මට මතක් වෙනවට වඩා ලේසි ක්‍රමයක් ඔයාට මතක් වෙන්න පුළුවන්. ඒ හැටි ඉතින්. හරිද? ගුරුත්වය යටතේ තිරස් නෙමෙයි සිරස් චලිතය නේද? හරි. මෙහෙමයි. මොකක්ද ඒක කියන්නේ ගාන බලමු. පෘථිවි පෘෂ්ඨයේ සිට වස්තුවක් CA ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. නේද? වායු ප්‍රතිරෝධය නොසලකා හැරියොත් නැවත පෘථිවි පෘෂ්ඨයට පතනය වන්නේ තප්පර කීයකට පස්සේද කියලා තමයි අහන්නේ. හරිද? හරි. එතකොට අපි මෙහෙම දෙයක් දන්නවා. හරිද? මේක එක එක විදිහට හදන්න පුළුවන් ඈ. එක එක්කෙනා එක එක විදිහට හදන්නේ. හරිද? මම මෙහෙම වැඩක් කරන්නම්. මම රූපය ඇඳ ගන්නම්කෝ. ඔය අපේ ගාන. පෘථිවි පෘෂ්ඨයේ සිට 10 CA ms ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කරනවලු. හරි. මෙහෙම තියෙනවා වස්තුවක්. පෘථිවි පෘෂ්ඨයේ වේගයෙන් ඔහොම තියෙනවා.
ඔතන ඉඳන් කෙලින්ම ඉහළට ප්‍රක්ෂේපණය කරනවලු කීයකින්ද? ඉතලේද 100 ms ඍණ එක ප්‍රවේගයෙන්. හරිද? එයා ආපහු ඉහළට ගිහිල්ලා ආපහු වැටෙන්න ගත වෙන කාලය. හරිද? එතකොට මේ ගුරුත්වයට චල කියන්නේ. එතකොට ගුරුත්වයට චලකයේදී අපි දන්නවා ත්වරණය. දැන් මෙතෙන්දී නා ඉහළට යනකොට ත්වරණයක් නෙමෙයි මේක මන්දනයක් නේද? ඒ සමානයි 10 ms ඍණ 2 පහළට තියෙන්නේ. හරි. මම දැන් මේ කතාවට දාලා මේ හරි මොකද්ද වෙන්නේ බලන්න මුලින්ම මේකෙදි වෙන්නේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. මෙයා තමයි මේ එයාට යන්න පුළුවන් උපරිම ලක්ෂ්‍ය. එතෙන්දි ප්‍රවේගය බිඳුව වෙලා එයා ශුන්‍ය වෙලා අහපෝ එයා මෙතෙන්ට එනවා. හරිද? ඒ නම් B වලට යනවා. B වල ඉඳන් අහපෝ A වලට එනවා. ඕකනේ චරිතය. හරිද? ඕක අපිට ක්‍රම දෙක තුනකට හදන්න පුළුවන්. මට මතක් වෙච්ච ක්‍රමයක් තමයි මම හදන්න try කළේ. අපි දන්නවා මොකක් හරි ගුරුත්වය යටතේ මේ සිරස් චලිතයකදී එයා ඉහළට යන්න ගත වෙච්ච කාලෙම තමයි එයා පහළට එන්න ගත වුනේ. හරිද? එතකොට මම මෙතන ඉඳන් මෙතන චලිතයට A ඉඳන් B වල චලිතයට හරිද? මේ චලිත සමීකරණයක් දාලා කාලය හොයාගත්තොත් එම කාලයේ වැඩි කිරීම දෙගුණය. ඒ කියන්නේ දෙකෙන් වැඩි කළොත් එහෙනම් මේ කාලය. එතකොට එනවා මට අර මෙයා මෙතනින් උඩට ගිහිල්ලා හබෝ වැටෙන්න ගත වෙච්ච කාලය. හරිද? ඒක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කෙලින්ම මෙයා මෙතනට ගිහිල්ලා ඒ කියන්නේ ආරම්භක අවස්ථාව මෙතන අහපෝ උඩට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට ආව චලිතය. එතකොට අර S එහෙම බිඳුවක් වෙනවා. ඒ විදිහට ගන්නත් පුළුවන්. හරිද? මට හොඳයි කියලා හිතනවා අර පළවෙනියට කියපු ක්‍රමය. මම ඒකින්ද ඒ විදිහට හදනවා. හරිද? ඊට කලින් මම A සිට B දක්වා චලිතයට අදාළ දත්ත ටික දා ගන්න ඕනේ. පැත්තකින් ලියා ගන්නවා. A සිට B දක්වා B U S A T ඔය ටිකනේ දත්ත ටික. හරි. අපි බලමු V කීයද? V කියන්නේ අවසන් ප්‍රවේගය කීයද? බිඳුවයි. A සිට B දක්වානේ. බිඳුවයි. ms ඍණ 1. ඊළඟට U කියන්නේ 100 ms ඍණ 1. S කියන්නේ කීයද? S දීලා තියෙද නෑ නේද ගානේ? S දීලා නෑනේ. දන්නේ A කීයද? 10යි ඍණ 10යි ms ඍණ 2. T කියන්නේ කීයද? ගත වෙච්ච කාලය. ඒ කියන්නේ අහන්නේ නේද අපි? මොනවා කියනවද මන් දන්නේ පිස්සුනේ. හරි. එතකොට මට පුළුවන් S දන්නෙත් නැති එකේ. එහෙනම් මට කාවද පාවිච්චි කරන්න වෙන්නේ? V සමානයි U ධන AT තමයි. හරිම සරලයි. මම A සිට B දක්වා චලිතයට A සිට B දක්වා චලිතයට V සමානයි U ධන AT සමීකරණය ඉහළට දානවා. මේ දිශාවක් දාන්න ඕනේ අනිවාර්යෙන් ගාන හදනකොට. හරි. එතකොට V කීයද? V බිඳුවයි. U කීයද? U 100යි. A කීයද? A ඍණ 10යි. T කීයද? T තමයි අහන්නේ නේද? අයියෝ මේ මොකද්ද? 10න් බෙදාගෙන ගියා. මෙයා මෙහාට ගත්තා. එතකොට එහෙනම් හරි. ඉන්න කොහේ මේ ඉස්සරේ හදන්න. 100 සමානයි 10යි T. එහෙනම් T සමානයි 10යි. තප්පර. හරිද? හැබැයි මතක තබාගන්න ඒ ආවේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගත වෙච්ච කාලය. හරිද? අපෙන් අහන්නේ ඕක නෙමෙයි. සමහර වෙලාවට ඔයාලා උතන ඕක මේ කාලය අරගෙන මේ ඕක ඊට ගහලා එනවා කලබලෙට. ඒක නෙමෙයි අහන්නේ අපෙන්. අපෙන් අහන්නේ මෙතන ඉඳන් උඩට ගිහිල්ලා අහපෝ වැටෙන්න ගත වෙච්ච කාලය. හරිද? ඒ කියන්නේ capital T සමානයි simple T වැඩි කිරීම 2 නේද? එහෙනම් මම දානවා තප්පර 20යි. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න. මොකද ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා මේකට ඉර ගහලා මේ උත්තරේ ඒක කියලා දාලා යන්න පුළුවන් සම්භාවිතාවය සෑහෙන්න වැඩි ඈ. එහෙනම් ඒක හොඳට ඔළුවේ තියාගන්න මේක මේ
කොතන ඉඳන් කොතෙන්ට මේ මොකද්ද කොතන ඉඳන් කොතෙන්ටද දැම්මේ කියන එක. හරිද? තේරුණාද ඔක? ඈ? හරි. එතකොට ඔතෙන්ට නිකන් හරි අපි. ඊළඟට තියෙන්නේ තව ගණන් සෙට් එකක් තියෙනවා නේද? මෙහෙම වැඩක් කරමු. දැන් ඔයා මේ අද අපි පළවෙනි දවසනේ. මම ඊළඟ දවසේ පන්තිය පටන් ගන්නකොට. හරිද? දැන් අපි ඊළඟ දවසේ පන්තිය පටන් ගන්නකොට ඔයාලා මේ ගණන් ටික හදලා තියෙනවනේ. මේ ගණන් ටික සහ අර මං ටියුට් එකේ මේ ගෲප් එකේ දාලා දෙනවා සහ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබ්බා. ඒක වැඩක් දන්නේ නැහැ. ලින්ක් එක වැඩ මං හිතන්නේ. මේ ඒ දාලා තියෙන ටියුට් එකේ තියෙන අනිත් ගණන් ටික හදලා තියන්න ඕනේ. හරිද? එතකොට අපි ඊළඟ දවසේ කියන්නේ ඊළඟ අඟහරුවාදා පන්තිය පටන් ගන්නකොට කරන්නේ මේක ඉතුරු ගණන් ටික හදලා තමයි වැඩේ පටන් ගන්න. එතකොට ලබන සතියේ මේ ඒ වැඩේ ඉවර වෙලා තමයි මේ එදා දවසේ තියරි ටික කතා කරලා එදා දවසේ ගණන් ටික හදන්න පටන් ගන්න. තේරුණාද? ඒකින්ද මතක ඇතුව ඒක ටික හදලා තියන්න. මේ එතකොට අපි අද කතා කළා කීවෙනි ගණන් ටික කතා කළාද? 4යිද කතා කළේ? ඔව් නේද? ඊයා. ගණන් 4යි කතා කළා. කපන්නේ මේ එතකොට අපි මුලින්ම කතා කළේ මොනවද කියලා බලමුද දැන්? අපි චලිත සමීකරණ ගැන තමයි කතා කරේ. චලිත සමීකරණ කියන්නේ හරිම ලේසි පාඩමක් ඈ. හරිද? ඕක තියෙන්නේ තියරි කියලා මහ ගොඩක් නෑ. මොනවද? සමීකරණ හතරයි තියෙන්නේ. v සමාන u ධන at s සමාන ut ධන භාගය at වර්ගය v වර්ග සමාන u වර්ගය ධන 2 s s සමාන u ධන v බෙදීම 2 වාරයක් t. ඔන්න ඔය සමීකරණ හතර තියෙන්නේ. ඒතර ඒවක එක ගානක් ආවම චලිත සමීකරණ වලින් ගානක් ආවට පස්සේ අපි මුලින්ම කරන්න ඕන රූපය ඇඳගත්තා. ඊට පස්සේ එක් එක් අවස්ථාවට මේ අවස්ථාවත් එක්ක ඒකට අදාළ දත්ත ටික ලකුණු කරගන්න. මේ ලකුණු කරලා සහ අර ලියා ගන්න පැත්තකින් මේ විදිහට. ඊට පස්සේ ගාන දිහා බලන්න. මොකක්ද අහන්නේ කියලා බලන්න. ගාන හම්බුනාට පස්සේ. ඒ හම්බුනාට පස්සේ ඒකට දාලා හිතන්න වෙනවා වෙන කොටසින් කොටසට. ඒ කියන්නේ කොතන ඉඳන් කොතෙන්ටද දාන්නේ කියන එකත් බලන්න. මොකද ඔයාලට ඔය චලිත සමීකරණ ගානක් ආවට පස්සේ මේ ඔයාලා තව පටලවා ගන්න දෙයක් තමයි ඔයාලා මේ කොතන ඉඳන් කොතෙන්ටද චලිත සමීකරණ දාන්නේ කියන එක එච්චර කියා කරන්නේ. ඊට පස්සේ ඔක්කොම ටික පටලවා ගන්නවා. මෙන්න මෙයාව හරියට කියා කරන්න ඕනේ. කියන්නේ මෙයා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපි. නැත්තම් ඔයාලට මුළු ගානම වරදිනවා. හරිද? මොකද දැන් මේ වගේ ගණන් වල දැන් මේ ඊට වඩා අමාරු ගණන් හැදුවනේ අපි පන්තියේ. හරිද? එතකොට මේ වගේ ගානක නම් අවුලක් නැහැ. හැබැයි මේ ඔය දැන් අවස්ථා 3ක් 4ක් ඒ කියන්නේ චලිතය ඔහොම ගිහිල්ලා නිකන් අවස්ථා 3 4ක් තියෙන ගණන් වලදී අපිට අපි තේරුම් ගන්න ඕනේ හරියට අවබෝධයක් තියෙන්න ඕනේ ගාන ඇතුලේ මම කොතනින් ඉඳන් කොතෙන්ටද මේ චලිත සමීකරණය දැම්මේ. මේකෙන් ආපු t ආවේ මට. දැන් මෙතන බලන්නකෝ. මෙතනින් ආපු t වලින් ආවේ මොකද්ද? මට එතනින් ආවේ මේ a වලින් නම් b වලට යන්න ගත වෙච්ච කාලේ විතරයි. හැබැයි මගෙන් අහන්නේ මොකද්ද? a වලින් නම් b වලට ගිහිල්ලා b අහපෝ b වලින් නම් a වලට එන්න ගත වෙච්ච කාලේ. අන්න ඒක. ඒ කියන්නේ අපි කොතනින් ඉඳන් කොතෙන්ටද චලිත සමීකරණය දාන්නේ කියන එක හොඳටම බලන්න. හරිද? මොකද මේ ඔයාලා වරද්දන්නේ ඒ තැන් ටික. ගාන හදන එකටත් වඩා ඒක වරද්දනවා සමහර වෙලාවට. ඒක වැරදුනාට පස්සේ ගානම පැටලෙනවා. හරිද? හරි. ඔය ටික තමයි චලිත සමීකරණ වලට දාලා තියෙන්නේ. හරිද? අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරමු එහෙනම්. හරි. හරිද? ඈ? ඔතන නිකන් ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. අදට එච්චරයි එහෙනම්. හරි නේද? හරි.